තෙරුවන් සරණයි. තව කාරණාවක් ඉස්මතු කරන්න තමයි මේ වීඩියෝ එක අරගෙන එන්නේ. ඒ කාරණාව තමයි සමහර අය වින කපනවා. වින කැපුවට පස්සේ විනේ කපලා දවසින් හමාරෙන් ප්‍රතිඵල බලන්න ඕන. ඇත්තටම විනේ කැපුවාම తాවකාලිකව ලෙඩේ ඉක්මනින් සුව වෙනවා. හැබැයි ඒකේ ශේෂ කර්ම වශයෙන් මොනවා හරි ඉතුරුද කියලා බලන්න සාවරම් මාලාවක් එනවද බලන්න. ඒවා හදිස්සි වෙන්න එපා. ඒ කියන්නේ බොහොම පොඩි කාලයක් විතර දවස් 21ක් 3 මාසයක් සමහර වෙලාවට 3 මාසයක් යනකණු සමහර දේවල් යට ගිහිල්ලා තියෙනවා. විනය කැපුවට පස්සේ හුඟ දෙනෙක් තේරුම් ගන්නවා අනි හරි දැන් වැඩේ ඉවරයි. නෑ සමහර විනයේ දෝෂේ ඒ වගේම පෙන්නලා අවසානයේ දෝෂේ නැත්තරම නැති වෙනවා. සමහර වින තියෙනවා කපලා කීප වතාවක් කපලත් සුව නොවන ඒවා තියෙනවා කර්ම විපාකත් එක්ක. මේක සිහියෙන් තේරුම් ගත්තොත් අන්නේ අයට යහපතක් වෙනවා. ඒකින්ද වින කපපු දවසේම කුලප්පු වෙන්න එපා. වින කපලා සතියෙන් කුලප්පු වෙන්නත් එපා. ටික දවසක් බලන්න. වෙද මහත්තයා හම්බෙලා වෙද මහත්තයා මෙහෙම ප්‍රශ්නයක් තාම තියෙනවා. ඒක මොකද්ද කියලා පොයිසිකලාට කමක් නැහැ. එහෙම කරනව ඇරෙන්න එතන හරියන්නේ නැහැ. වෙන තැනකට ගිහිල්ලා වෙන දෙයක් කරන්න ඕනේ නැහැ. එහෙම කලබලයට වින කපන අයට කොහෙන්වත් වින කපන්න බැරි වෙනවා. හරියට තෝරගත්තොත් ඒ තෝරගත්ත කෙනාට ඒ වැඩේ කරන්න දෙන්න. තෝරගත්ත කෙනා කවුද කියන එක තෝරගන්නේ ඔයාලා. හැබැයි මතක තියාගන්න හරියටම තෝරගත්ත කෙනාට ඒක කරන්න පුළුවන්. ඔයාලගේ කර්ම විපාක හරියට තියෙනවා නම් කර්ම විපාක ගෙවන්න ක්‍රමවේද කියනවා නම් අන්න ඒ විදිහට හරියට දෝෂ තෝරගෙන ඒවත් විදිහට හරියට එවින කපා ගන්න. ඒ තව හේතුවක් ඒ වෙද මහත්තයා වෙද නෝන හරි යම් කිසි කෙනෙක් කිව්වොත් එහෙම නැත්නම් ඒ දේව ගැතිය හරි යම් කිසි කෙනෙක් කිව්වොත් එහෙම මෙන්න මේ කර්ම විපාකෙත් එක්කයි වාගේ විනේ තියෙන්නේ. ඔයා ජයශ්‍රී මහ බෝධියේ ගිහිලා රුවන්වැලි සෑයේ ගිහිලා මේ ආකාරයේ පින්කම් කරන්න සිල් සමාදන් වෙන්න මෙන්න මේ ආදී සතෙක් නිදහස් කරන්න මොනවා හරි කිව්වොත් ඒ කියන දේවලුත් නිවැරදිව කරන්න පුළුවන් නම් ඔයාලට ඉක්මනින්ම සුවය ලැබෙනවා. සමහර අයට බණ භාවනා කරන්න කියනවා. විනයක් කපලා ටික දවසක් යනකම් අපේ ඕරායක වර්ධනය වෙන්නේ නැහැ. එහෙනම් විනය කපපු හැටි ඕරායක වර්ධනය වෙන්නේ ඒක සම්පූර්ණ සුද්ධ වෙලා කාලයක් යනකොට අපි කියනවා මෙන්න මේ වකවානුව අනිවාර්යෙන් සිල් සමාදන් වෙන්න බණ භාවනා කරන්න. එතකොට මේ ඕරායක වර්ධනය වෙනකොට විනයට නැතුව නිකන් හිටපු වටපිටේ හිටපු අයටත් ඉන්න බැරි වෙනවා මේ ඕරායක වැඩි වෙනකොට. සුරයක් දැම්මට තමුන් හරියට ඒව රකින්න නැත්නම් සමහරට ඕරායකේ ප්‍රශ්න මතුවෙනවා. ඒකින්ද සියලු දේවල් හරියට කරගන්න නම් පැහැදිලිව හරි වෙද මහත්තයෙක් හරි වෙද ආමිනේ කෙනෙක් හරි හම්බෙලා නිවැරදිව ඒවා කරගන්න ඔයාලගේ කර්ම විපාක විශ්වාස කරනවා නම් ඒ විදිහට කරගන්න. එහෙම නැතුව කර්ම විපාකත් විශ්වාස නොකරනවා නම් මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රයේවත් එතකොට මේ යන්ත්‍රමන් ශාස්ත්‍රයේ පස්සෙවත් යන්න එපා. ඒ මිනිස්සුන්ට දොස් කියලා ඔයගොල්ලෝ අකුසල් කරගන්නවා විතරයි. එහෙමනම් ඒව කරනවා නම් හරියට කර්ම විපාක විශ්වාස කරන කෙනෙක් ඒව කරගන්න. එහෙම කරගත්තට පස්සේ තමුන්ටත් අනුන්ටත් යහපතක් වෙනවා. තමුන් අකුසල් කරගන්නේ නැහැ. ඒකින්ද හැමෝටම මෙන්න මේ ප්‍රඥාව පහළ වේවා කියලා ආශිර්වාද කරනවා. හැමෝටම තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා.